Promise that you'll catch me. Promise that you'll catch me. Promise that you'll catch me. Hello friends, welcome back to another gameplay video. එහෙනම් කොල්ලනේ අද අපි ගේම් එක ගහන්නේ. අපි අද glitches බලන්න යන්නේ. Granny ගෙන් glitches තුනක්. ඒ කියන ගොඩක් කටි Grannyට බයයි. ඉතින් Grannyට බය වෙන්න ඕන දෙයක් ඇත්තටම නැහැ. ඉතින් ඒ නිසාද මම Grannyට බය කට්ටියට හරි නැත්නම් ඔයගොල්ලන්ට Granny ගන්න අමාරුයි. glitches කීපයක් කරන්න අවශ්‍යයි තියෙනවා. එහෙනම් අපි PC දාලා මේ මම glitches ටික පෙන්නනවා. පියන් ඇතුළට. දැන් ඉතින් මේවා පාවිච්චි කරන්නේ මේ අපිට අමාරු වුණා පස්සේ මේ ඉතින් තව මේ ඒක තමයි එන්න අපි වැඩේට යන්න නැගිටිනවා. මේ පළවෙනි glitch එක නම් ඔයගොල්ලෝ දන්නවත් ඇති. හැබැයි ටිකක් අමාරු කරන්න. ඕගොල්ලන්ට තියෙන පළවෙනියට මෙන්න මේ වාස් එක අරගෙන මෙහෙම මෙන්න මේ හරියට ගිහින් ඇඳ යට තියෙන බටන් එකත් ඔබාගෙන මෙහෙම දාන්න. ඊට පස්සේ Granny එන්න ගන්න. හොඳේ. ඊට වල තියෙන මෙහෙම කරන්න. විනාඩියක්. මම මේ ඒ විදිහට මෙහෙම කරා මෙහෙම. ඒ වගේ කොටස් කල කරා. එයාද මම කරනවා. අයියෝ මම ඔයාලට පෙන්නන්නේ එක කැලේ මම නිකන් මේ ඇත්තම කියනනම් එක දෙයක් තියෙනවා. ඔයා එහෙම කරා පස්සේ මම කරා වගේ දැන් මට වැරදුනානේ. ඒ මට දැන් තේරුණා ටිකක් වෙලා ගියා පස්සේ මොකෝ වැරදුනේ කියලා. ඒ තමයි අපිට වාස් එක දාන්න ඕනේ මෙන්න මෙතන නිමිකොල්ලනේ. වාස් එක දාන්න ඕනේ මෙන්න මේ හරියට දාලා මෙන්න මෙහෙම පට ගාලා කරන්න. එහෙනම් අපි කරමු. මම ක්ලික් එක බටන් එක අරගෙනම තියන්න. මේ ඔන්න කොල්ලනේ මම කරනවා ටිකක් මම කරා. ඔන්න දැක්කද කොල්ලනේ? පේනවද? Grannyට මුකුත් කරන්න බෑ දැක්කද? මේ Granny මෝඩය ගොන්නාම අපි වාසය කරගෙන Granny අපිට කරපු වැඩ වලට දෙන්න ඕනේ. Granny මෝඩට ගොන්නාම ඒක රමුනේ නෙමදියා. තව බඩින් එකක්. යාගේ බඩේ කොල්ලනේ දෙවනි glitch එකත් මේ වගේමයි. ඉතින් මම එතනට ගිහින් මම පෙන්නන්නම්. ඉතින් කොල්ලනේ අපිට මේ glitch එක කරන්න නම් මෙන්න මේ කාර් එක ගාවට යන්න ඕනේ. මෙන්න මේක ටික වට ගමු අපි ටික. දැන් වට ගත්තනේ අපි. මේක තුනක් තියෙනවා. අපිට වැඩන්නේ දැන් ඉතින් ඕගොල්ලන්ට කාර් එක යන්න බටන් එකයි මේ බටන් එකයි දෙකම ඔබන්න ඕනේ. පේනවා දැන් අපි කාර් එක යන බටන් එක අපි මේ වෙන්න ඕනේ. එතකොට දෙකම එකට ඔබන්න. එතකොට වට වෙනයි නෑ. ඒක වැරදිනවා. ආයි කරා. එනවා. එන්නේ නෑනේ මොකද කියන ප්‍රශ්නේ. ඒක කරන්න කොල්ලනේ මට වැරදුනා. ඇඳ යටකට යන්න ඕනේ කරන්න. මේ ඉන්න ඇත්තටකින් මම එන්නම්. දැන් අපි මෙන්න මෙහෙම ඉන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ මේ ඇඳ ඇතුළට යන බටන් එකයි මෙන්න මේ අපි නැගිටින බටන් එක එකට ඔබන්න ඕනේ. පේනවද කොල්ලනේ අපි නැගිටිනවා කියලා පෙන්නනවා. හැබැයි අපි නැගිටලා ඉන්නේ තාම මේක පාවිච්චි
යන්න අපි පේනවනේ මේ මාරි ස්පීඩ් එකකින් අපි යනවා. ඉතින් ඕක තමයි දෙවෙනි ග්ලිච් එක. ඒ එක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඉගෙනනම් මේක ගොඩක් අවශ්‍ය ග්ලිච් එකක්. ඒක නැත්නම් මේක නැතුවත් ගන්න මේක දැම්ම පස්සේ ලේසි පේනවා මම පට්ට ගන් ස්පීඩ් එකට වැඩිය වේගෙ වැටෙනවා. අය ගනි එක්ස්ට්‍රීම් දැම්ම පස්සේ ගනි එන වේගෙ වගේ ගනි එතකොට වේගෙ අපේ වේගෙ දෙකම එකම වේගෙ යනවා. ඉතින් දැන් අපි නැකිටිපු එක අයින් කරගමු. දැන් මම කියලා දෙන්න යන්නේ තුන්වෙනි ග්ලිච් එක. ඉතින් අපි තුන්වෙනි ග්ලිච් එකට ආයි නැගිටින්න ඕනේ. ඒ කියනවා තව මගේ පළවෙනි ග්ලිච් එකේදී ග්‍රැනි මේ වුණානේ. ඉතින් ඒ වෙදිද්දි මේ වුණා වගේමයි මේකෙදි ග්ලිච් එකේදී අපිට හැම එක නැතුව ප්ලැන්ක්ස් කලව ගන්න විදිය තමයි මේ ග්ලිච් එක කරන්නේ ඒගොල්ලනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවත් ඇති. අයියෝ මේ ග්ලිච් එකක් කියලා කොල්ලනේ මොකක්ද අර ග්ලිච් එකෙන් එළියට එන්න ග්ලිච් ගොඩක් තියෙනවනේ ගණී එකේ. ඉතින් ඒ ග්ලිච් එකෙන් එළියට එන්න තමයි මම මේ ආයේ පටන් ගත්තා. ඉතින් මේක අරගෙන අපි යන්න ඕනේ කොල්ලනේ උඩට. ඔක ගන්න ඕනේ මෙන්න මේකේ උඩට තියෙනව තැන. එතනට ගියා පස්සේ ඔයාට මෙන්න මේව ගලවන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා මේක ගත්තා. මේක ඇතුළට ගියා කොල්ලනේ. දැන් ගණී අවුතන්ට ඇවිල්ලා ඕක කඩාගෙන යනවා. ගණී නම් මාර ශක්තිමත් කඩාගෙන යන්න පුළුවන්. ඔන්න බලා ගන්න. ගණී එන මං හිතන්නේ කොල්ලනේ දැන් ගණී එයි. දැන් ගණී එන්නේ බෑ. එන්නේ බෑ කොහොම නේද? ඔන්න ගණී එනවා. ගණී එනවා කොල්ලනේ. ඔන්න බලන්න ගණීගේ ශක්තිය. ශාකබුම් දැක්කද ඔක්කොම ටික වැටුණා. දැක්කද ගණීගේ ශක්තිය. ඉතින් අර ටික වැටුණානේ දැන්. ඉතින් අපිට ඒක තමයි තුන්වෙනි ග්ලිච් එක. ඒක ඇත්තටම ග්ලිච් එකක් නෙමෙයි වගේ. හැබැයි ඒක ග්ලිච් එකක් විදියට මේ අදහස් කරනවා මම තව මං ග්ලිච් 3ක් ගේන්නම් මේ වීඩියෝ එකට views මාසකින් 500ක් අරගෙන ලයික් මට ඕනේ ලයික් 50ක් දෙන්නකො. ලයික් 50ක් දෙන්නකො. එතකොට මං අනිත් තුන කියන්නම්. දැන් ඔයාලට පේනවා ඇති. අපේ පළවෙනි ග්ලිච් එක ඉවරයි. මේ අපිට ප්ලෑන් ගන්න පුළුවන්. පේනවා. අපි මෙතනින් ඩ්‍රොප් කරගමු. අඩි ඉතින් මේක තමයි ග්ලිච් 3. දැන් අපි කරමු. මට මැරෙන්න ඕන. ඔන්න ගෑණි අපි අමාරා එන්න කොල්ලනේ අපි අත් මැරුවා. අපි එන්ඩුණා. ඉතින් මමත් ගියා. එහෙනම් කොල්ලනේ අපි ගියා. ලයික් 50ක් කියලා දෙන්න හොඳේ. අනිත් ග්ලිච් ටික කියලා දෙන්න.